Hello, කොහොමද ඔයාලට? මගේ නම සඳිනී. Welcome back to my YouTube channel. මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද මම කැනඩාවේ early childhood educator කෙනෙක් විදිහට මගේ ජොබ් එක හොයාගත්තේ කියලා. ලංකාවේ මම ඉද්දි මම ටීචර් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. මම A levels කරේ 2015. ඊට පස්සේ මම යුනිවර්සිටි යන්න කලින් ට්‍රේනි ටීචර් කෙනෙක් විදිහට ප්‍රයිවට් ස්කූල් එකක වර්ක් කරා. මට අවුරුද්දක් විතර වර්ක් කරන්න හම්බුණා. ඊට පස්සේ මම යුනිවර්සිටි එකේ ඉන්න අතරතුර මගේ ඩිග්‍රී එක කරන අතරතුර ඒ අවුරුදු ගාන මම ඇත්තටම part time teaching කරා. ඒ වගේම තමයි මම ටියුෂන් කරා, group classes එහෙමත් කරා. මගේ යුනිවර්සිටි එක University of Peradeniya. එතකොට මම නුවර පෞද්ගලික ආයතනයක සති අන්තයේ ඉගැන්වීම් කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ අපි ග්‍රැජුවේට් වුණේ 2020 ග්‍රැජුවේට් වුණාට පස්සේම තමයි ඒ කාලේ තමයි කොවිඩ් ආවේ. කොවිඩ් හින්දා අර ලොකුවට ජොබ් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ. ඒකම මම මැරි කරාට පස්සේ මට ජොබ් එකක් හම්බුණා. ඒත් ප්‍රයිවට් ස්කූල් එකක ටීචින්. ඒකත් අවුරුද්දක් දෙකක් වගේ මට කරන්න පුළුවන්කම හම්බුණා. මම කැනඩාවට මයිග්‍රේට් වෙනකම්. අපි මෙහෙට ආවේ 2023. කොහොම හරි ඊට පස්සේ part time jobs කරාට full time career එකක් ගැනවත් මගේ career growth එක ගැනවත් මට හිතන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මම කරපු part time jobs මොනවාද? ඒ part time jobs හොයාගත්තේ කොහොමද? ඒ part time jobs වලට ඕනේ qualifications මොනවාද? ඒවට ගන්න ඕනේ license මොනවාද කියන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. එතකොට දැන් මගේ මෙහි කැනඩාවේ මගේ ඩිග්‍රී එක ඉවරුනේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. ඊට පස්සේ දෙසැම්බර් ඉඳන් මම ජොබ්ස් වලට ඇප්ලයි කරා. ඇප්ලයි කරාට යුනිවර්සිටි එකෙන් කන්ෆර්මේෂන්, ඒ කියන්නේ මම ඩිග්‍රී එක කම්ප්ලීට් කරා කියන කන්ෆර්මේෂන් ඊමේල් එක එනකම් මට බලාගෙන ඉන්න වුණා. ඒ කන්ෆර්මේෂන් ඊමේල් එක ආවට පස්සේ ඒ ඊමේල් එකයි දැන් තියෙන අලුත් රූල්ස් වලට අනුව අපි IELTS හරි සෙල්පිප් හරි කරන්න ඕනේ. ඒ සෙල්පිප් මම කරේ සෙල්පිප් එක්සෑම් එක. එතකොට ඒ එක්සෑම් රිසල්ට්ස් උයි ඒ දෙකම ඕනේ අපේ වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න. එතකොට මේ ඔක්කොම ප්‍රොසෙස් එක යන අතරතුර මම මගේ මෙහි කරියර් ග්‍රෝත් එක ගැන හිතලා මම ජොබ්ස් වලට ඇප්ලයි කරා. එතකොට මම මෙහි මගේ ඩිග්‍රී එක ඉවර වෙච්ච ගමන්ම මම කරේ ඇත්තටම දැන් මෙහි කැනඩාව ඇතුළේ early childhood educator කෙනෙක් වෙන පාත් එකක් තියෙනවා. එතකොට ඒකට මෙහි කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙන්න නම් අපි කරලා තියෙන්න ඕනේ early childhood diploma එකක් කරලා තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් early childhood diploma එක සාමාන්‍යයෙන් graduate diploma එකක් නම් අවුරුදු 2ක් විතර කාලයක් යන මේක කරන්න. එතකොට ඊට අමතරව ඒ ගන්න ඒ academic qualification එකට අමතරව මෙහි තියෙනවා license complete කරන්න මේ job එකට අපි එන්න ඕන නම්. එතකොට අපි කරන්න ඕනේ CPR, first aid, AED, level C තමයි අපි කරන්න ඕනේ. ඊට අමතරව අපි දැන් චූටි බබාලත් එක්ක වැඩ කරන හින්දා සාමාන්‍ය early childhood කියන අවුරුදු 4ට වඩා අඩුයි. චූටි බබාලත් එක්ක වැඩ කරන හින්දා අපිට food handling license එකත් අදාළ province එකෙන් issue කරපු එක තියෙන්න ඕනේ. එතකොට මං ගාව food handling license එක නම් මම කලින්ම අරගෙන තිබ්බා. මොකද මම part time jobs වලට මම restaurants වල වැඩ කරපු හින්දා මම මගේ ඩිග්‍රී එක ඉවර වෙච්ච ගමම මම කරේ මේ CPR, first aid, AED license ගත්ත එක. ඒක ඇත්තටම අපිට in person පුළුවන්, hybrid පුළුවන්. මම ගත්තේ hybrid option එක. ඒ කියන්නේ ඒ course එක මම online follow කරනවා. ඒ තියෙන exams, quiz online මම answer කරනවා. ඊට පස්සේ මට ඒගොල්ලෝ එක දවසක් දෙනවා. බොහෝ දුරට එක weekend එකේ දවසක් වෙන්නත් පුළුවන්, weekday එකක වෙන්නත් පුළුවන්. it depends. ඒ දවසේ උදේ 8:00 වගේ ඉඳන් හවස 5:00 වගේ වෙනකම් ඒ ටයිම් ඩියුරේෂන් එක ඇතුලේ එයාලා අපිට අර උගන්වපු තියරි පාර්ට් එක ප්‍රැක්ටිකලි අපිට කියලා දෙනවා. ඒ කියන්නේ
අපි කොහොමද හදිසි අවස්ථාවක වැඩ කරන්නේ. හදිසි අවස්ථාවක ළමෙක්ට ඇලර්ජි එකක් වුණොත් අපි කොහොමද EpiPen එක යූස් කරන්නේ. ඒ වගේම අපි කෘත්‍රිම ශ්වසනය දෙන්නේ කොහොමද. අපි හදිසි අවස්ථාවක අපිට සපෝට් එකට 911 හරි අපිට සපෝට් එකට හෙල්ත් ප්‍රොෆෙෂනල්ස් එනකම් අපි කොහොමද ඒ සිචුවේෂන් එක මැනේජ් කරගන්නේ කියන මේ දේවල් ගැන ප්‍රැක්ටිස් එකක් අපිට දෙනවා. ඇත්තට මේක කරන්නේ කැනේඩියන් රෙඩ් ක්‍රොස් එකෙන් බොහොම ප්‍රායෝගික බොහොම හොඳ පුහුණුවක් ඒගොල්ලෝ ලබා දෙනවා. ඊට පස්සේ දවසේ අන්තිමට ආයේ එක්සෑම් එකක් තියෙනවා, රිටන් එක්සෑම් එකක්. ඒකේ මාක්ස් මත අපි පාස් වෙනවද ෆේල් වෙනවද කියන එක යාලා තීරණය කරනවා. එතකොට ඇත්තටම අර කෝස් අපි ඔන්ලයින් කරන කෝස් එක හරියට අපි කරලා වුණත් අර අනිත් ප්‍රැක්ටිකල් දවස ෆේල් වෙන්න පුළුවන්. එතකොට මම ඔක්කොටම කලින් ඒක කම්ප්ලීට් කරගෙන හිටියා. ඉතින් මේ ඔක්කොම ක්වොලිෆිකේෂන්ස් ටික හදාගත්තට පස්සේ ඒ කියන්නේ මේ ලයිසන්ස් ටික ගත්තට පස්සේ අපිට පුළුවන් early childhood educator කෙනෙක් විදිහට තියෙන jobs වලට apply කරන්න. ඊට කලින් වුණත් පුළුවන්. හැබැයි සාමාන්‍ය මෙහි ජොබ් එකක් හම්බෙන්න ඕනම ජොබ් එකකට තියෙනවා අදාළ ලයිසන්ස් අපි කම්ප්ලීට් කරගන්න. දැන් එතකොට ඇත්තටම මේ දැන් ගොඩක් මෙහි තියෙන ප්‍රශ්නයක් තමයි මෙහි ජොබ්ස් හම්බෙන්නේ නැහැ කියන එක දැන් කට්ටියට. ඒ වුණාට මම නෝටිස් කරපු දෙයක් තමයි අපි මොකක් හරි ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඒ ජොබ් එකට අදාළ ක්වොලිෆිකේෂන්ස් ඒ කියන්නේ සමහර වෙලාවට අපිට කැනේඩියන් ක්වොලිෆිකේෂන්ස් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට තියෙන අපේ රටවල වල ක්වොලිෆිකේෂන්ස් පුළුවන්. ඒත් අඩුම තරමේ මෙහෙට අදාළ ඒ ලයිසන්ස් ඕනම ජොබ් එකකදී මේ රට ඇතුලේ මේගොල්ලෝ ඉල්ලන ලයිසන්ස් තියෙනවා. ඒ ටික අපි කරගත්තා නම් අපිට ගොඩාක් වෙලාවට ඒ ජොබ් එක හම්බෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි ලයිසන්ස් නැති කෙනෙකුට වඩා. මේ ඔක්කොම ටික කරගත්තට පස්සේ ඇත්තටම මම කරේ මම Indeed වලින් ජොබ් වලට ඇප්ලයි කරා, LinkedIn වලින් ඇප්ලයි කරා, ඊට අමතරව Google කරලා ඇප්ලයි කරා. ඊට පස්සේ ඇප්ලයි කරාට පස්සේ මට ජොබ් දෙකකින් ඉන්ටර්විව් ආවා. එක ජොබ් එකකින් මට අඳුරන කෙනෙක් through එක ජොබ් එකක් හම්බුණා මට. ඒක පොඩි ප්‍රී ස්කූල් එකක්, චූටි ප්‍රී ස්කූල් එකක්. මම ඇත්තටම ඒකට ගියා. ඒකට සති දෙකක් වගේ ගියා මම එක්ස්පීරියන්ස් එක ගන්න. මාසෙකට කිට්ටු වෙන්න ගියා. ඒ අතරතුර මම එක දිගටම ඇප්ලයි කරා. ඊට පස්සේ මට ආපු ෆර්ස්ට් ඉන්ටර්විව් එක මම හිතුවේ නෑ. මට ආපු ෆර්ස්ට් ඉන්ටර්විව් එක මට හරි ගියා. එතන ඉන්ටර්විව්ස් 3ක් තිබ්බා. පළවෙනි එක Zoom වලින් ඉනිෂියල් ඉන්ටර්විව් එක යාලා කරේ. අපේ ක්වොලිෆිකේෂන්ස් මොනවාද, අපේ ඒ කියන්නේ මූලික තොරතුරු ටික ඒගොල්ලෝ ඒක තමයි කරේ. දෙවෙනි ඉන්ටර්විව් එක ඉන් පර්සන් අපි එතනට ගියා. එතකොට දෙවෙනි තුන්වෙනි ඉන්ටර්විව්ස් එකම දවසේ තමයි තිබ්බේ. දෙවෙනි ඉන්ටර්විව් එක ඒගොල්ලෝ චෙක් කරේ අපිට කොච්චර early childhood theories අපි කොච්චර දන්නවද, අපිට කොච්චර දුරට classroom management පුළුවන්ද, කොච්චර දුරට අපි practical situation එකක් අපිට හරි සාර්ථක විදියට හැන්ඩල් කරගන්න පුළුවන්ද. එතකොට එයාලා හරස් ප්‍රශ්න අහලා එක පොඩ්ඩක් සීරියස් ඉන්ටර්විව් එකක්. ඇත්තටම මම අර අඳුරන කෙනෙක් through අර පොඩි ප්‍රී ස්කූල් එකකට ගියපු එක ලොකු මට ඇඩ්වාන්ටේජ් එකක් වුණා. මොකද ඒ හරස් ප්‍රශ්න වලට මට ඇත්තටම කැනේඩියන් එක්ස්පීරියන්ස් නැත්තම් මට ඒ හරස් ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරි හින්දා. එතකොට ඊට පස්සේ තුන්වෙනි ඉන්ටර්විව් එකේ අපිට නිකන් රෝල් ප්ලේ වගේ කරන්න තිබේ. කියන්නේ අපිට මෙහෙම සිචුවේෂන් එකකදී යාලා දෙනවා අපිට සිනාරියෝ එකක්. ඒ සිනාරියෝ එකදී අපි මොකද කරන්නේ? අපි කොහොමද ඒ සිචුවේෂන් එක ඕවර්කම් කරන්නේ? අපි කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? එතකොටත් මම හිතුවේ මට මේ ජොබ් එක හම්බෙයි කියලා. හැබැයි මගේ මං ෆස්ට් ගියපු ඉන්ටර්විව් එක මගේ හිත ඇතුලේ තිබ්බ එක ජොබ් එක මට හම්බුණත් හොඳයි කියලා. මොකද ඒක මගේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3ක් දුර. සාමාන්‍යයෙන් කාර් එකේ යනවා නම් විනාඩි 5ක් 6ක් වගේ දුර තියෙන එකක්. මම ඒක ගැන හෝප්ස් තියාගෙන හිටියා. ඊට පස්සේ මං කිව්වේ තව එකකින් ඉන්ටර්විව් ආවා කියලා. ඒ වුණාට ඉන්ටර්විව් එක හෙට නම් අද ඒගොල්ලෝ කිව්වා ඉන්ටර්විව් එක කැන්සල්. ඒ පොසිෂන් එකට අපි වෙන කෙනෙක් ගත්තා කියලා. ඒ කියන්නේ අර ඒ දවස් ටිකේ මෙයාලගේ ඉන්ටර්විව්ස් තිබ්බා. ඒ මගේ ඉන්ටර්විව් එක තියෙන දවසට කලින් දවසේ ආපු කෙනෙක්ව එයාලා අරගෙන තිබ්බා. ඒ හින්දා ඒකට මට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මට සතියකින් දෙකකින් වගේ මට ඊමේල් එක ආවා. කොන්ට්‍රැක්ට් එක එව්වා.
දැන් මම මේ අද තමයි මුලින්ම යන්නේ. ඒකයි මම කිව්වේ මට අද විශේෂ දවසක් කියලා. අර අවුරුදු දෙකකින් පස්සේ back to the track ආයේ එන එක career change එකක් එක්ක ඒක අර හරිම සතුටු හිතෙන දෙයක්. mentally satisfaction එකක්. මේ මගේ ස්ටෝරි එක කොහොමද මම මේ ජොබ් එක හොයාගත්තේ කියන එක. එතකොට තව කෙනෙක්ට මට කොහොමද ජොබ් එකක් හොයාගන්න ට්‍රික්ස් කියනවා නම් මට කියන්න තියෙන්නේ හොඳට සර්ච් කරන්න, වීඩියෝස් බලන්න, කොහොමද ඉන්ටර්වියු වලට ෆේස් කරේ කියන වීඩියෝස් බලන්න, අදාළ ලයිසන්ස් කම්ප්ලීට් කරගන්න, ඊට පස්සේ කොන්ෆිඩන්ට් පිට ඉන්ටර්වියු එකට යන්න. එතකොට ඒක ගොඩක් දුරට පොසිටිව් පැත්තට හැරෙන්න ඉඩක් තියෙනවා. අනිත් එක තමයි දැන් මේක මට ලැබෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණා. මම මගේ බැචලර්ස් ඩිග්‍රී එකේ මම සයිකොලොජි මේන් සබ්ජෙක්ට් එකක් විදිහට කරා. ඒකේ ඒ සයිකොලොජි සබ්ජෙක්ට් එක ඇතුලේ අපි බිහේවියරල් සයිකොලොජි, කොග්නිටිව් සයිකොලොජි, එතකොට චයිල්ඩ් සයිකොලොජි අපි කරලා තියෙනවා. ඒ වගේම තමයි මම දැනට කරගෙන යන මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක ඇතුලේ early childhood subjects තියෙනවා. මම මෙහේ කැනඩාවේ ඇවිල්ලා මම කරේ early childhood education නෙමෙයි. මගේ ප්ලෑන් එක තිබ්බේ ඒක වුණාට මම ඒක නෙමෙයි කරේ. ඒ නිසා මම දැනට early childhood course එකක් follow කරගෙන යනවා. මොකද ඒක මගේ job එකට අදාළ හින්දා. මොකද එයාලා මාව hire කරේ assistant කෙනෙක් විදිහට නෙමෙයි, educator කෙනෙක් විදිහට. එතකොට එයාලට මං interview එකේදී promise වුණා නියමිත කාලයක් ඇතුළත ඒ qualification එක මම සම්පූර්ණ කරගන්නවා කියලා. එතකොට ඕක තමයි මගේ ස්ටෝරි එක. මම හිතනවා මේකෙන් කෙනෙක් දෙයක් ඉගෙන ගනී කියලා. දැන් මම මේ වැඩට යන්න හදන්නේ. මට ඇතුළේ නම් වීඩියෝස් ගන්න බෑ. ඒ කියන්නේ අපිට චූටි බබාලා ඉන්න තැන ප්‍රයිවසි එක උපරිමයි. එතකොට අපිට එහෙම ෆෝන්ස් වලින් අපිට වීඩියෝ කරන්න එහෙම බෑ. හැබැයි ඒක හරිම ලස්සන ප්ලේස් එකක්. මම හිතනවා ඒකේ මට හරිම පොසිටිව් එක්ස්පීරියන්ස් හම්බෙයි කියලා. මට දැන් ඕනුනේ මගේ මේ ජර්නි එක කොහොමද මම පටන් ගත්තේ කියන එක, මම කොහොමද මේ ජොබ් එක හොයාගත්තේ කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න. මොකද කැනඩාවේ වෙනස් වෙච්ච අලුත් රූල්ස් එක්ක ඔයාලා කැනඩාවට ඇවිල්ලා ඉන්න ඔයාලගේ ස්පවුස් එක්ක නම්, ඔයාලගේ පාර්ට්නර් එක්ක නම් ඔයාලා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක PGWP එක ඇප්ලයි කරද්දී ඔයාගේ ස්පවුස්ගේ PGW පර්මිට් එක එක්ස්ටෙන්ඩ් ඇප්ලයි කරන්න නම්, වර්ක් පර්මිට් එක එක්ස්ටෙන්ඩ් වෙන්න නම් ඔයාලට තියෙන්න ඕනේ tier 0 or 1 jobs. එහෙම නැත්නම් tier 2 එකේ in demand jobs වලින් එකක් ඔයාලට තියෙන්න ඕනේ. එතකොට මේක early childhood educator කියන එක tier 2 එකේ in demand jobs වලින් එකක්. ඒ කියන්නේ මේ රට ඇතුළට මෙහෙම කට්ටිය ඕනේ. එහෙම කට්ටියට chance එක තියෙනවා. ඒ නිසා තමයි ඒක in demand jobs වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒක ඇත්තටම ලේසි රස්සාවක් නෙමෙයි. හරිම ඉවසීම උපරිමයෙන් තියෙන්න ඕනේ. තව හොඳටම දරා ගැනීම තියෙන්න ඕනේ ජොබ් එකක්. ඇත්තටම මේ ඒකට මම රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම මේකට කැමති අය විතරක් යන්න. අකමැති අයට ගිහිල්ලා පොඩ්ඩක් සර්වයිව් වෙන්න අමාරුයි. මොකද අර චූටි බබාලා දඟලනවා, යාලත් එක්ක වැඩ කරද්දී යාළුවෝ වගේ ඉන්න ඕනේ. දැන් මෙහේ නම් අපි ළමයිට කිසිම දෙයකට බල කරන්නේ නැහැ. යාළගේ නැප් ටයිම් එකේ වුණත් යාළට නිදා ගන්න බෑ නම් අපි නිදා ගන්න කියලා බල කරන්නේ නැහැ. යාළ කැමති නම් නිදා ගන්නවා, නැත්තම් ඔහේ ඉන්නවා දඟල. එතකොට අර ඒ දේ මේ ජොබ් එකට ඇත්තටම ආසාවක් නැති කෙනෙක්ට ඒ දේ පොඩ්ඩක් කරන්න අමාරුයි. ඒ නිසා ඒකත් මතක් කරන ගමන් මම ආයි වීඩියෝ එකේ කියන්නම් මම කොහොමද පහුගිය අවුරුදු 2 පුරාවට part time jobs හොයාගත්තේ. ඒ part time jobs වලට tricks මොනවද කියන්න අරගෙන මම එන්නම් තව වීඩියෝ එකකින්. මම දැන් තමයි ඉස්කෝලේ ගිහලා ගෙදර ආවේ. මම ඇත්තටම හිතුවා මගේ පළවෙනි දවසේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳටම හොඳයි. මම හරිම කැමතියි මගේ ක්ලාස් රූම් එකට. මම ගියාට පස්සේ මට ඕන විදිහට මගේ කබර්ඩ්ස්, මගේ ටේබල්ස්, ඒ වගේම බබාලගේ බඩු තියෙන තැන් මට ඕන විදිහට ඒගොල්ලෝ arrange කරා. ඒ වගේම තමයි එතනදී අපිට support එකට තව එක්කෙනෙක් ඉන්නවා. අපි තනියෙන් නෙමෙයි ක්ලාස් රූම් එකේ ඉන්නේ. තව ටීචර් කෙනෙක් ඉන්නවා support එකට. ඊට අමතරව බබාලගේ වැඩවලට support එකට ඉන්නවා එතන support කෙනෙක්. එතකොට එයා තමයි ඇත්තටම බබාලගේ දේවල් වලට අපිට support කරන්නේ. යාළුවා washroom එක යන්නේවට, එතකොට යාළුවා clean කරන්නේවට ඒගොල්ලෝ අපිට support කරනවා. ඊට අමතරව බබාලට අපි nap time එකක් දෙනවා පැය දෙකක.
ඒ වගේම එයාලගේ breakfast lunch snack times දෙකක් තියෙනවා. එතකොට ඒ හැම දෙයකටම ෆුඩ් සර්ව් කරන්න වෙනම ස්ටාෆ් එකක් ඉන්නවා. එතකොට අර කිසිම දෙයකදී අපි තනියෙන් නෙමෙයි අපිට සපෝට් එක හම්බ වෙනවා. ඉතින් මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳටම හොඳයි. මම ආසයි ජොබ් එකට. ඒ වගේම තමයි හැම දෙයක්ම යන්නේ එයාලගේ ඇප් එකෙන් කියන්නේ සිස්ටම් through තමයි හැමදේම යන්නේ. පේරන්ට්ස් ලව දැනුවත් කරන දේවල්, ඩේලි රිපෝට්ස්. එතකොට දැන් අපි මම ගොඩක් දැකපු දෙයක් තමයි අපි ලංකාවේ හැමදේම පේපර් වර්ක් නේ. අපි පේපර් වර්ක් වලින් හැමදේම කරන්නේ. මෙහෙදී එහෙම නැහැ. අපි අර හැමදේම ඔන්ලයින් යන්නේ. ඒකත් ලොකු පහසුවක්. ඇත්තටම ඕවරෝල් ගත්තාම මම සතුටුයි මගේ ජොබ් එකට. මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳයි. මම හිතනවා ඒක දිගටම ඒ විදිහටම යයි කියලා. දැන් මගේ ලොකු බොස් පොඩ්ඩක් අද මාත් එක චුට්ටක් අද මූඩ් එක හරි නෑ. මං ඉතින් යාව දාලාද ගියානේ. මං යාව දාලා කලින් ගිහින් තියෙනවා එහෙම. මොකද මම වීකෙන්ඩ් මගේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. එතකොට එයාට මම ගෙදර ඉන්නේ හවස, උදේ එයා ඉන්නේ හැමදාම එයාගේ ඩඩා එක්ක. එතකොට මෙයා දැන් පොඩ්ඩක් නිකන් යාලා මාව නිකන් මිස් වෙලා වගේ එකයි මේ එල්ලිලා ඉන්නේ. බිම තියන්න දෙන්නේ නැහැ, අඬනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් විස්තරේ. මෙයාව දාලා යන එක දුකක් තමයි. හැබැයි ඉතින් වෙන ඔප්ෂන් එකක් නැහැ. මෙහි අපි දෙන්න විතරයි ඉන්නේ. මයි හස්බන්ඩ් විතරයි ඉන්නේ. අපි දෙන්නට මාරුවට ටර්ම්ස් අරගෙන තමයි අපි දෙන්න බබව බලාගන්නේ. ඉතින් එයා කවදා හරි ලොකු වුණාම තේරුම් ගනි අම්මයි තාත්තයි එක මේ දේවල් කරගත්තේ එයා හින්දම තමයි කියලා. අනික අපේ බබා එහෙම වද දීපු බබෙක් නෙමෙයි. බඩේ දියා වද දුන්නෙත් නෑ, හම්බුනාට පස්සේ වද දුන්නෙත් නෑ. දැන් එහෙම වද දෙන්නෙත් නෑ. එයා හරිම හොඳ බබෙක්. එහෙම කරදර කරන බබෙක් නෙමෙයි ඉතින්. මම දැන් ලෑස්ති වෙන්නේ හොඳට ඉඟුරු දාලා තේ එකක් හදන්න. මොකද මේ සියලු මහන්සිය යන්නත් එක්ක හොඳට ඉඟුරු දාලා කිරි එකක් බොන්න කියලා හිතුණා. අපි කිරි පිටි නෙමෙයි බොන්නේ. ඒ නිසා අර ෆ්‍රෙෂ් මිල්ක් බොද්දී ඉඟුරු දාද්දි පොඩ්ඩක් රසයි. නැත්තම් ඇත්තටම ෆ්‍රෙෂ් මිල්ක් බොන්න පොඩ්ඩක් අමාරුයි. අපිත් ඇත්තටම අද පොඩ්ඩක් හවස එළියට යන්න හිතන් හිටියේ. ඒ වුණාට දැන් කායික සර්විස් කරන වැඩවලට එහෙම ප්‍රණීත් යන හින්දා අපිට යන්න වෙන්නේ නැහැ. අනිත් එක තාම චුට්ටක් සීතලයි එළිය. තාම වින්ටර් එක තියෙන්නේ. ස්ප්‍රින්ග් එක තාම හරියටම නැහැ. තාම එළිය හිමදිය වෙලත් නැහැ සම්පූර්ණයෙන්. ඒ නිසා අපි දෙන්න ගෙදර ඉන්න කියලා හිතුවා. මේ අපි දෙන්න තුරුල්ලලා දැන් ඉන්නවා ගෙදර. දැන් අපි ටී ටයිම් එක. මම අපි දෙන්නට අලුතෙන් මග් දෙකක් ගත්තා. මම හරිම එක්සයිටඩ් මේ මග් දෙකට. එක නිකන් අර ලොකු කිරි බාල්දි දෙකක් වගේ. හැබැයි මේකෙන් එකක් අපි කිරි බොන්නේ නැහැ. මේකෙන් එකක් කිරි බොන්නවා නම් මේ අපිට නෑ මේකේ කාලක් විතර අපි බොනවා ඇත්තටම. මේ රොස පාට එක මගේ, කහ පාට එක ප්‍රණීත්ගේ. අපි දෙන්න තේ බොනවා දවසකට 3 පාරක් විතර. මෙයාට ගෙදර ඉද්දි නම් තේ බොන්න පුරුද්දක් තිබ්බේ නැහැ. මම ඒක පුරුදු කරා මෙයාට. මෙයාට දැන් හැමදාම උදේට කිරියක ඕනේ. ඊට පස්සේ දවල්ට තේ බොනවා. ඊට පස්සේ රාට සමහරවිට නිදා ගන්න කලින් තේ බොනවා. හැබැයි අපි තේ බොන්නේ නිකන් තේ නෙමෙයි, මේ ඉඟුරු දාලා තේ බොන්නේ. ඒ නිසා අපිට ඉඟුරු යනවා සාමාන්‍ය ඉඟුරු අපි ලොකු ප්‍රමාණයක් අපිට මාසෙකට යනවා. මං හිතන්නේ අපිව තරම් කවුරුත් ඉඟුරු පාවිච්චි කරන්නේ නැතුව ඇතිච්චර. හැබැයි හරිම රසයි. ඉඟුරු දාලා තේක හොඳට ඉඟුරු කොටලා සීනි තේ කහටයි ඔක්කොම එකට දාලා අපි අර භාජනයක තමයි රත් කරන්නේ. මෙන්න මේ භාජනයක මේ හරිම රසයි තේක. ඒතකොට අර දවසේම තියෙන අපේ මහන්සිය, නිින්ද නැති කතිය, ඒ ඔක්කොම යම් වැනිෂ් වෙලා යනවා. දැන් මම මෙහෙම තේකොළ පැකට් දෙකකුත් මෙහෙම නූලෙන් කඩලා මේක ඇතුළට දානවා. එතකොට ඒක ලේසි. නෑ ඇත්තටම අපි ලබන මාසෙ නම් අපි බිසි වෙනවා වැඩි. මොකද මේ අපේ බබාගේ සොලිඩ්ස් අපි පටන් ගන්නවා ලබන මාසේ. එතකොට දැන් බබාගේ ડોක්ටර් එයාට එවලා තියෙන්නේ සොලිඩ් වලට අපි කියවන්න ඕන ගයිඩ් එක. ඇත්තටම අපි කැනඩා ගයිඩ් එකයි ලංකාවේ ගයිඩ් එකයි දෙකම කියවුවා. ඊට අමතරව දැන් එයාගේ ડોක්ටර් අපිට කිව්වා මෙයාගේ ස්ටෝරි බුක්ස් රීඩ් කරන්න දැන් කාලේ හරි ස්ටෝරි බුක්ස් රීඩ් කරන්න පටන් ගන්න කියලා. අපි දැන් දවසකට දෙපාරක් එයාට ස්ටෝරි බුක්ස් රීඩ් කරනවා.
එතකොට ඒකෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ එයාගේ ඉමැජිනේෂන් එක වැඩි කරන්න, ඒක බිල්ඩ් අප් වෙන්න, ඊට අමතරව සෙන්සරි මෝටර් ස්කිල්ස් දැන් ඉම්ප්‍රූව් වෙන කාලේ. එතකොට ඒවට අපි ස්ටෝරි බුක්ස් දෙනවා, ඒ වගේම අත්තට කකුලට එහෙම අර අල්ලන්න එක එක දේවල්. එතකොට ඩිෆරන්ට් ටෙක්ස්චර්ස් තියෙන ඒවා. එතකොට යාට ඒ දේවල් වල වෙනස තේරුම් ගන්න එහෙම දෙනවා. ඒ හින්දා අපි දෙන්නගේ ලයිෆ් එක හරියම බිසි වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් මම දවස් 7ම වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද මම ස්ටුඩන්ට් කාලේ කරපු part time job එකට මම ආයෙ යන්න පටන් ගත්තා weekends. ඒක රෙස්ටුරන්ට් job එකක්. මම ඒක ගැන තව වීඩියෝ එකකින් මම ඒක ගැන වැඩි විස්තර කියන්නම්. සහ ඒවා එහෙම රෙස්ටුරන්ට් jobs ඒ වගේ part time jobs හොයාගන්නේ කොහොමද කියලා මම පොඩි tricks දෙක තුනක් දෙන්නම්. ඉතින් අපේ ජීවිතේ දැන් හරි මොකක්ද ඒකට කියන්නේ වචනේ නෑ අපේ ජීවිතේ දැන් හරි කලබලකාරී busy. ඔව් කලබලකාරී. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අලුත් ජොබ් එකේ පළවෙනි දවස ගෙවුනේ. මම මේ විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න හේතුව තමයි මේ වගේ ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ වගේම තවත් ඔයාලට විස්තර අරගෙන අලුත් vlog එකකින් මම ලබන සතියේත් එන්නම්.